හායි අද අපි යමු අපේ ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එක. මේ පාර අපි යන්නේ රිවර්ස්ටන් වලට. එහෙනම් මම ගල්ගමුවේ ඉඳන් මුලින්ම යමු කුරුණෑගලට. අපි 3:56ට නැග්ග බස් එකට. ඊට පස්සේ 5:04ට බැස්සා කුරුණෑගලින්. ඔන්න ඉතින් උදේ පාන්දරම ආවට අනිත් කට්ටිය නම් ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් අපි ඔෆිස් එකටම ගියා උදේ පාන්දරම. කට්ටිය ඉතින් 6ට පිටත් වෙනවා කියලා කිව්වට යන්තම් ඉතින් බස් එක ආවෙත් 6යි කාලට. ඊට පස්සේ ඉතින් කට්ටියත් එකතු කරගෙන 6:45ට විතර අපි පිටත් වුණා. මේ ඉන්නේ අපේ සෙට් එක. මේ ඉන්නේ කැත මම. ඔව්. අපි ගියා බඩගමුව කැලේ තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. බඩගමුව කැලේ පහු කරගෙන දඹුල්ල පාරේ තමයි අපි ගියේ. දඹුල්ල පාරෙන් ගිහිල්ලා මගෙන් කොහෙන්ද මන්ද හැරුණා මම නම් දන්නේ නැහැ. ඇත්තටම හැරිච්ච හන්දිය. මාතලේ පාරේ තමයි අපි ගියේ. ඉතින් ඔයගොල්ලන්ට අද කඳුම තමයි ඉතින් පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මාතලේ කිට්ටුව නැවැත්තුවා කන්න නවත්තලත් අපේ කට්ටිය නට සින්දු ගියේ ආතල්ලේ තමයි හිටියේ. ඊට පස්සේ අපි කාලා ආයෙත් ගමන පටන් ගත්තා. උදේට කාලා කට්ටිය ආපහු charge වෙලා හිටියේ. ඔන්න ආපහු පොඩ්ඩක් පණ ඇවිල්ලා කට්ටියට. ඊට පස්සේ අපි ගියා රිවර්ස්ටන්. ඉතාමත් ආසන්නයි. දැන් මේ තියෙන පොඩ්ඩක් නවත්තලා වටපිට පොඩ්ඩක් සිරි නරඹන වෙලාවක්. දිත්වයකින් පස්සේ පාර සෑහෙන සවුත් වෙලා වගේ තියෙන. ඇත්තටම ගොඩක් වලවල් තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඔයගොල්ලෝ එද්දි වාහනේ පරිස්සමට එන්න. අපි යන ගමන් දැක්ක ලස්සන කබාන් එකක් තියෙනවා. මේ කබාන ගැන ඔයගොල්ලෝ දන්නවනම් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඊට පස්සේ එතන පොඩ්ඩක් නවත්තලා ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. මේ තියෙන්නේ ලස්සන පරිසරය සහ ලස්සන කොල්ලෙක්. අපි රිවර්ස්ටන් වලට අඩිය තිබ්බ වෙලාවෙ ඉඳන් අම්මට සිරි වෙන්න වහින්න පටන් ගත්තා. කරන්න දෙයක් නැහැ. හොඳටම දෙමිලා කට්ටිය ටී ප්ලේන් ටීම ගාලා තමයි උඩට යන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලෝ ටිකට් ගන්න ඕන. ටිකට් එකක් රුපියල් 75ක් වෙනවා. ෆොරේන කෙනෙක්ට නම් 930ක් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එන්ට්‍රන්ස් එකෙන් අපි ඇතුළට ගියා. මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට හම්බෙන ටිකට් එක. ටිකට් එක ගත්තා. මෙන්න මේ බෝඩ් තියෙනවා නකල්ස් සහ ඒ වවට පරිසරය ගැන තියෙන ඒවා ඕනයි තියන්න. නැතිල ඔයගොල්ලෝ කියවලා යන්න. ඊට පස්සේ අපේ කට්ටිය උඩට යන්න පටන් ගත්තා. හොඳටම තෙමිලා මේ පේන්නේ නැද්ද? තෙමිච්ච කුකුළු ටික වගේ උඩට ගියා. ඉතින් අපි මොනවා කරන්නද? මෙන්න මේ වගේ තමයි ලස්සන පරිසරයක් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් යද්දි කට්ටියත් එක්ක ෂෝක් ඉතින් කයි එක ගා යන්න පුළුවන්. ඔව් අද අපි මේ යන්නේ රිවර්ස්ටන් කඳුවැටි වෙත. ඔයගොල්ලන්ට පේනවද? අපි මේ වීදුම් පී ලස්සන පරිසරේ. ඔව්. මේ වැස්සේ තෙමි. මේ වැස්සේ තෙමි. එච්චර කට්ටක් කාගෙන මේ vlog එකක් කරලා ලයික් එකක් දාපල්ලා. ඒ හිටියේ මගේ හොඳම යාළුවා අකලංක අයියා. ඊට පස්සේ මේ පේනවනේ අපි උඩට යන්න වැස්ස එන්න තද වුණා. ඔයගොල්ලන්ට වටේ පේනවට වැඩක් නැහැ. ඇත්තටම කිසි දෙයක් පේන්නේ නැහැ. සුදු විතරයි පේන්නේ. මොකද එච්චරට වැස්ස සහ මීදුම වැඩි. පොඩි උල්පත් තියෙන හින්දා වතුර එහෙම යටින් ගේන්න ඕනේ නැහැ. මෙතනින්ම බොන්නත් පුළුවන්. A few moments later. හුලං කපල මාර විදියට සැර වෙලා තිබ්බේ. ඒ හින්දා ඇත්තටම එතනින් සෑහෙන අමාරුවෙන් තමයි ගියේ. කෙට්ටු කට්ටියට එහෙම ගොඩක් අමාරුයි යන්න. ඊට පස්සේ එතනින් ආවට පස්සේ මෙන්න මෙහෙම දැන් උඩට ඉතාමත් ආසන්නයි. දැන් එන්න මාර ලස්සනයි පරිසරය. හැබැයි ඉතින් ඔයාලට වටපිටාව පෙන්වන්නට වැඩක් නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ. එදා නම් ඇත්තටම හුලඟ මාරම සරයි. මේ පේනවනේ ඔයගොල්ලොන්ට. මම ඔයාලට ආදරෙයිනේ. මම ඔයාලට අලගෙනල්ලා දෙන්නම්. Why are you gay? Who says I'm gay? You are gay. ඔන්නෝම දුක් විඳගෙන අන්තිමට උඩට ආවා. අපි රිවර්ස්ටන් වල ඇත්තටම බලන්න කිසි දෙයක් නැහැ. ඉතින් අර ටව එක තමයි ඉතින් බලන්න තියෙන්නේ. අපි ඉතින් වඩේ පරිසරය බල තමයි එන්න. ඕක බලන්න තමයි ඉතින් රිවර්ස්ටන් එන්නේ. ඔය උඩට ඇවිල්ලා කුළුණ බලලා යන්න තමයි. කුළුණක් කිව්වට කුළුණු දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට. මේ තව පාරක් තියෙන්නේ. ඒකෙත් නැගලා බලන්න. ඒකෙත් කුළුණක් තියෙනවා. මේ ඒකෙත් අපේ කට්ටිය ගිහිල්ලා ආවා. මම නම් ගියේ නැහැ. මොකද මීදුම හින්දා තේරුම් නැහැ ගිහින්. ඉන්නේ උඩක් වැඩි අකලංගේ පොතක් තියෙනවා. අන්න ඉතමත් උඩට ගියා වගේ මායි පල්ලයට යන්නත් එපා ඉතින්. හිතුවේ නැති විදිහට හුලඟයි ඊටත් වඩා වැස්සයි සෑහෙන්න වැඩි වුණා. අපි පල්ලයට යන්න පටන් ගත්ත වෙලාවේ මේ උඩ හරිය වැස්ස නැති වුණාට යටට ඇද්දි හොඳටම වහින්න පටන් ගත්තා. දැන් උඩට ගිහිල්ලා පල්ලයට එන ගමන් තෙමිලා අපි ලබා ගත්ත අත්දැකීම ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මොකුත් නෑ කන්දේ පොඩ්ඩක් අගුල් වෙලා තියෙනවා එච්චරයි. එන්න මීදුම් ගතිය සෑහෙන්න වැඩි වුණා. මම ඔයගොල්ලන්ට කිව්වේ නෑනේ මම වැඩ කරන ඔෆිස් එකේ මොකද්ද කියලා. මම වැඩ කරන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ තමයි. අපි මේ ඇනුවල් ට්‍රිප් එක තමයි ගියේ මේ පාර රිවර්ස්ටන් වලට. එතනින් එහාට නම් ඇත්තටම ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද අපි පල්ලෙහාට එද්දි හොඳටම තෙමිලා හිටියේ. ආපු ගමන් ඇඳුම් මාරු කරගෙන දවල්ට කාලා අපි ගෙදර යන්න පටන් ගත්තා. ඔයගොල්ලන්ට මේ පේන්නේ මොරගහ ගන්ධ ජලාශය. මේ හරි අලිහෙමත් තියෙන අලි මොනවාදනේ ගල්ගම ඉන්න මට. ඊට පස්සේ මොරගහ කන්ද ජලාශයේ වී පොයින්ට් එක පොඩ්ඩක් නවත්තලා ටික වෙලාවක් ඉඳලා ෆොටෝස් වීඩියෝස් එහෙම ගහලා ආපහු ගෙදර එන්න පිටත් වුණා.
ඊට පස්සේ අපි එන ගමන් ගලේ වෙල පුබුතු ස්වීට්ස් වල නවත්තලා ගෙදරට අරන් යන්න එක එක බඩු අරගෙන ආයෙ ගමන පටන් ගත්තා. දැන් 7යි කාලත් වෙලා පේනවනේ අපි තාම යන ගමන් ඉන්නේ. දැන් කට්ටිය පිස්සු හැදිලා වගේ නටනවා. මොකද දැන් බහින්න ළඟයිනේ. ඊට පස්සේ අපි 7:45 විතර බෑලා මෙන්න මම ඉතින් අනුරාධපුර බස් එක නැග්ග ගෙදර යන්න පට්ට ලෝඩ්. ඔන්න ඉතින් 10ට විතර මං ගෙදර ආවා. දැන් ඉතින් මට මාර මහන්සි. මං ඉතින් කාලා බිල නිදාගත්තා. ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි අදේ උම්මා. like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න. ඔහොම නම් බෑ.